ඊළඟට මම දකින ලොකුම දේ තමයි ජීවිතයට ආවහම රියල් ලයිෆ් එකට ආවහම A grade ස්ටුඩන්ට්ස්ලා අපි කියන A ස්ටුඩන්ට්ස්ලා කියලා කියන්නේ හොඳටම টপ විදියට perform කරන ස්ටුඩන්ට්ස්ලා තමන්ගේ අධ්‍යාපනයේ ඇතුලේ රියල් ලයිෆ් එකේදී ස්ට්‍රගල් කරනවා. ඒකට හේතුව මොකක්ද කියලා තමයි මෙතනදී කතා කරන්න යන්නේ. හේතුව තමයි අපි අධ්‍යාපනය තුල නියැලෙනවා නම් මේ ලංකාව ඇතුලේ හදලා තියෙන এডুকেෂන් සිස්ටම් එක ඇතුලේ හැම වෙලාවෙම අපිට ස්ට්‍රක්චර් එකක් තියෙනවා. සිලබස් එකක් තියෙනවා, කරිකියුලම් එකක් තියෙනවා, විෂය නිර්දේශය කියලා අපි කියන්නේ. විතරක් නෙමෙයි එක්සෑම් එක තියෙනවා, ඒ එක්සෑම් පේපර් එකටම ආන්සර් ෂීට් එකක් තියෙනවා. ඉතින් මේ ලකුණු දීම පවා සිද්ධ කරන්නේ ලබා දීලා තියෙන ස්ට්‍රක්චර් එකකට. ඉතින් අපිව දීර්ඝකාලීනව පුරුදු කරලා තියෙන්නේ ස්ට්‍රක්චර් එකක් ඇතුලේ වැඩ කරන්න, දීපු රාමුවක් ඇතුලේ වැඩ කරන්න. හැබැයි රියල් ලයිෆ් එකට ආවහම ජීවිතයට ආවහම අපිට ස්ට්‍රක්චර් එකක් නැහැ. විශේෂයෙන්ම ව්‍යවසායකත්වයේ වගේ සබ්ජෙක්ට් එකකට ආවහම ගොඩාක් early foundersලා fail වෙන්නේ. එයාලා pressured environment එකක unstructured environment එකක වැඩ කරන්න දුන්නාම එයාලට ඒක කරගන්න බෑ. fail වුණොත් අපව නැගිටින්න දන්නේ නැහැ. අවිනිශ්චිතතාවයක් ආපු වෙලාවට නිශ්චිත තීරණයක් ගන්න තේරෙන්නේ නැහැ. මෙන්න මේ දේවල් නිසා තමයි ගොඩක් වෙලාවට even A ස්ටුඩන්ට්ස්ලා struggle කරන්නේ. මේක A ස්ටුඩන්ට් උනත් ඔයාලා C ස්ටුඩන්ට් උනත් කවුරු උනත් pressured environment එකක ඉගෙනගෙන නැත්තම් unstructured environment එකක් ඇතුලේ ඔයාලගේ අධ්‍යාපනය නියැලිලා නැත්තම් මෙන්න මේ ප්‍රශ්නේ real world එකට ආවම ඔයාලට මුහුණ දෙන්න අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ඉතින් future by ITA එක ඇතුලේ අපි හැම වෙලාවෙම the Lindy digital entrepreneurship and AI economy කියන advanced dip එක ඇතුලේ මේක ප්‍රායෝගික cohort පාඨමාලාවක්. මේක ඇතුලේ අපි ඔයාලට උගන්වන්නේ unstructured environments, pressured environments කියන පරිසර පද්ධතීන් ඇතුලේ. මොකද්ද මේක අතර තියෙන වෙනස? උදාහරණයක් විදිහට communication intelligence කියලා මොඩියුල් එකක් තියෙනවා. මේ මොඩියුල් එක ඇතුලේ ඔයාලගේ communication එක හදාගන්නේ කොහොමද? ව්‍යවසායකත්ව ගමනකට යනකොට entrepreneurial වෙනකොට කොහොමද communication කියන දේ වැදගත් වෙන්නේ කියන දේ අපි උගන්වනවා. මේක ඇතුලේ ඔයාගේ communication එක හදාගන්න අපි හැම වෙලාවෙම ඔයාලට unstructured environment එකක් දෙනවා. අපි ඔයාලට podcast වීඩියෝ එකකට අවස්ථාවක් දෙනවා. මේ පොඩ්කාස්ට් එක ඇතුලේ අපි ඒ වෙලාවේ අහන ප්‍රශ්න තුල ඒ වෙලාව ඔයා දන්න දේ ගැට ගහලා ඔයාගේ උත්තරේ කියා ගැනීම තුලින් ඔයාගේ unstructured environment එකක් ඇතුලේ communication කියන දේ කොච්චර හදා ගන්න පුළුවන්ද කියන එක ඔයාලට ඉගෙන ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ වගේ තියෙන modules 12ෙම ඔයාට unstructured environment එකක් ඇතුලේ කොහොමද real world experience එක ගන්න කියලා මෙතනින් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඔයා software engineering කරත් ඔයා artificial intelligence ඉගෙන ගත්තා. ඔයා psychology කරත් business management marketing මේ මොන අංශකින් ඔයාලගේ මේ අධ්‍යාපනය හැදෑරුවත් ඔයාලට cross discipline කරන්න පුළුවන් හොඳම ඩිප්ලෝමා පාඨමාලාවක් තමයි මේ ITA එකේ the Lindy digital entrepreneurship and AI economy කියලා කියන්නේ. ඉතින් මෙතනදී අපි බලාපොරොත්තු වෙන තවත් passive graduate කෙනෙක් එළියට දාන එක නෙමෙයි 2030ට 2045ට ready future human කෙනෙක් එළියට දාන එක. ඉතින් ඔයාලටත් පුළුවන් මේ දේවල් හරි විදියට ඉගෙන ගත්තොත් ඔයාලගේ life එක අනිත් අයට වඩා වෙනස් කරගන්න. So the current education system always trains people to operate the predefined problems. But in the real life is always defining the problem itself. The entrepreneurship, leadership, always defining the problem itself. So the future is not belong to people who operate with maps, but without the map. And the future will always belongs to people who can see the complex ripples, not the people who simply follow the rules. Knowledge එක කියන දේ හැමතැනම හැමෝටම ආවේනික විදිහට තියෙනවා නම් හැමෝටම available වෙලා තියෙනවා නම් ඇයි ප්‍රතිඵල කියන දේ මෙච්චර unequal හැමෝටම සමාන වෙන්නේ නැත්තේ ඇයි? හැමෝටම සමාන විදියට හැමතැනම දැනුම තියෙනවා නම් ඇයි එක එක්කෙනාගේ ජීවිත වෙනස් වෙන්නේ? මෙන්න මේක තමයි අපි මෙතනදී කතා කරන්නේ. හැබැයි මේක තමයි මට මේක ඇතුලේ කතා කරන්න පුළුවන් තිත්තම ඇත්ත. ඉතින් මේක අනිවාර්යයෙන්ම බලන්න අන්තිම වෙනකල් එතකොට ඔයාලට දැනගන්න පුළුවන් කොතනද අපිට වැරදිලා තියෙන්නේ කියලා. ඉතින් හොඳම දේ තමයි ඇත්ත. knowledge එක කියන දේ හැමතැනම තියෙනවා. හැමෝටම එක වගේ තියෙනවා. උදාහරණයක් විදිහට Google එක ගත්තොත් අපි හැමෝටම එකම Google එක තියෙන්නේ. AI tools ගත්තොත් ChatGPT එක හැමෝටම එකම විදිහට use කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි YouTube එක අපි හැමෝටම එකම දේවල් බලන්න පුළුවන්. හැබැයි මේ දේවල් ඔක්කොම එකම විදිහට බලන්න පුළුවන් වුණාට knowledge එක ප්‍රජාතන්ත්‍රවාදී වෙලා තිබ්බට ඇත්තම ගොත් outcome එක ප්‍රතිඵලය ප්‍රජාතන්ත්‍රවාදී වෙලා නැහැ. ඒකට හේතුව තමයි ජීවිතයේදී ප්‍රතිඵලය තීරණය වෙන්නේ විනිශ්චය. ඔයාගේ judgment එක කියන දේ ඇතුලේ. judgment එක තව මම වචනයක් add කරන්නම් taste එක. මේ දේවල් තමයි දුර්ලභ වෙන්නේ. ඒතර ඔයාගේ judgment එක මොන වගේද? ඔයාගේ taste එක, ඔයාගේ creativity එක
මේ දේවල් මොන වගේද අර කොච්චර knowledge එක හැමෝටම සමාන වුණත් ප්‍රතිඵල අසමාන වෙනවා. ඉතින් ඔයාට තීරණය කරන්න පුළුවන් වෙන්නේ මේ විදියට. හැමෝම එකම content එක අපි තුමු දෙන්නෙක් ඉන්නවා දෙන්න එකම content එක බලනවා. මේ YouTube වීඩියෝ එක වුණත් වෙන්න පුළුවන්. හැබැයි එක්කෙනෙක් මේකෙන් අවස්ථාවක් දකි අනිත් එක්කෙනා විනෝදාස්වාදයේ පමණක්ම දකි. මෙන්න මෙතනින්ම ප්‍රශ්නය පටන් ගන්නවා. ඉතින් ඔයාලා හොඳට බුද්ධිමත් විදිහට හිතන්න. ඔයාලා අධ්‍යාපනය ලබන ඔයාගේ දරුවා අධ්‍යාපනය ලබන අධ්‍යාපන ව්‍යුහය ඇතුලේ එයාලා ආරක්ෂිතයිද? එයාලා ඉස්සරහට රෙඩි කරනවාද? එහෙමත් නැත්නම් ඔයාලා ඔයාගේ දරුවන්ව නැත්නම් අපි ජෙනරේෂන් එකක් විදිහට මේ අධ්‍යාපනය තුලින් ගොඩ නැගෙන්නේ ඊතේදී අපි තියාගෙන හිටපු ඉකොනොමි එකකටද එහෙමත් නැත්නම් ඉස්සරහට එන ඉකොනොමි එකටද කියලා. ඉතින් මේ ප්‍රශ්නේ ඔයාලගෙන්ම අහලා බැලුවොත් ඔයාලටම තේරෙයි ඔයාලා මොනවද මේ කරන්නේ කියලා. A degree measures information acquisition but life measures decision quality. Most of our education institutions, most of our education structures are optimized for knowledge transfer. But the real economy is optimized for judgment under uncertainty. The future advantage will not belong to the most informed individual. It will belong to the individual who can convert information into intelligent action faster than everyone else. So degree measures what you know, but the life measures what do you do when no one knows the answer. ඊළඟ ප්‍රශ්නය බොහොම වැදගත් ප්‍රශ්නයක්. අද ලංකාවේ තියෙන අධ්‍යාපන ක්‍රමය ඇතුලේ අපි බිහි කරන්නේ knowledge එක consume කරන තොරතුරු පරිභෝජනය කරන කට්ටියවද එහෙමත් නැත්නම් thinkers ලවද හිතන්න පුළුවන් අයවද මේක අනිවාර්යයෙන්ම කතා කළ යුතු දෙයක්. මම දැකලා තියෙන ලංකාවේ බොහෝ අධ්‍යාපන පද්ධතිවල අපි කරන්නේ අසාමාන්‍ය ලෙස දැනුම බෙදා දීම. හැබැයි ඒක කිසිම ප්‍රශ්නයක් නෑ. ඒක වැරදි දෙයක් නෙමෙයි. හැබැයි අද ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි මේ දැනුම කියන දේ විශ්වවිද්‍යාල පද්ධතියකට එහෙම නැත්නම් පාසල් පද්ධතියකට විතරක් සීමා වෙලා නෑ. මේ දැනුම කියන දේ free of charge YouTube channel එකකින් එහෙම නැත්නම් podcast එකකින් එහෙම නැත්නම් online course එකකින් internet එකකින් ඕන තරම් බෙදා දෙන්න පුළුවන්. හැබැයි එහෙනම් මෙතන තියෙන ප්‍රශ්නය ඔයා කොච්චර දන්නවද කියන දේ නෙමෙයි. ඔයා අනිත් අය නොදකින දේ කොච්චර දුරකට දකින්නවද කියන එක. මෙන්න මේක අධ්‍යාපන පද්ධතියක් ඇතුළත හැදෙන්නේ නැත්නම් ඔයාලට ඩිග්‍රී එකක් තියෙනවා හැබැයි මේකට ගැලපෙන විදිය ඔපචුනිටිස් නැහැ කියලා ඔයා කම්ප්ලේන් කරන එක මට පුදුමයක් නෙමෙයි. එහෙනම් ඔයා ඉගෙන ගන්න අධ්‍යාපන පද්ධතිය ඇතුලේ ඔයාලා කන්සියුම් කරන knowledge එක කන්සියුම් කරන කට්ටිය විතරක් වෙලා මදි. අනිවාර්යයෙන්ම thinkersලා හොඳට හිතන්න පුළුවන් අය වෙනවාද කියන ප්‍රශ්නය ඔයාලා අනිවාර්යයෙන්ම හිතන්න ඕනේ. The industrial economy always rewarded information retention, but AI economy will always reward for pattern creation and pattern recognition. So knowledge consumer will always execute what is already exist, but thinkers always see what others fail to see. So unfortunately, the future is belonging to the people who can create insights, not the people who are accumulating content. මේක අනිවාර්යෙන් ඔයාලට වැදගත් වෙන දෙයක්. එකම ඩිග්‍රිය තියෙන 10 දෙනෙක්ගේ ජීවිත 10 විදියක් වෙන්නේ නැහැ. මේක තමයි මම ඔබලාගෙන් අහන ඊළඟ ප්‍රශ්නය. මොකද ඩිග්‍රී එක වුණාට ඇයි ඒ 10 දෙනාට විවිධ ජීවිතයේ outcomes වෙනස් විදියට ලැබෙන්නේ කියන එක අපි ඇත්තටම බලන්න ඕනේ. ඉතින් මෙහෙම වෙනවා නම් ඩිග්‍රී එකෙන් ඇත්තටම මනින්නේ මොනවද? අධ්‍යාපන ශාස්ත්‍රය ඇතුලේ අධ්‍යාපන පද්ධතියක් ඇතුලේ ඇත්තටම මැනලා තියෙන්නේ මොනවද? මේ දේවල් ගැන අපි අනිවාර්යයෙන්ම කතා කරන්න ඕනේ. දැනුවත් වීමක් වෙන්න ඕනේ. මොකද එතකොට තමයි අපිට මේක හරි විදියට අඳුර ගන්න පුළුවන් වෙන්නේ. ඇත්තටම කිව්වොත් ඩිග්‍රී එකකින් එහෙම නැත්නම් උපාධියකින් මනින්නේ ඔයාලා කොච්චර දන්නවද කියන දේ. මේක කොම්පිටන්ස් කියන දේ මනින ප්ලැට්ෆෝම් එකක් ඇත්තටම කිව්වොත්. ඉස්සර ඉන්ඩස්ට්‍රියල් ඉකොනොමි එකේදී එහෙම නැත්නම් වැඩවසම් ක්‍රමයේ ඉඳලා එන පසුගිය සාම්ප්‍රදායික ආර්ථික ක්‍රමය ඇතුලේ මේ කොම්පිටන්ස් කියන දෙයට තමයි හැමදේම තීරණය වුනේ. ඒ නිසා තමයි මම කලිනුත් කිව්වේ කලින් සමීකරණයේදී හොඳ උපාධියකට හොඳ ජොබ් එකක් හම්බ වෙනවා. මේ හොඳ ජොබ් එකක් ඇතුලේ හොඳ ජීවිතයක් දකින්න ලැබුණා. හැබැයි දැන් අලුත් ඉකොනොමි එකේදී ඇත්තටම රිවෝඩ් එක දෙන්නේ අනිත් අයට වඩා වෙනස් විදියකට දේවල් දකින්න පුළුවන් කාටද කියන එක මත. ඒ නිසාම තමයි එකම ඩිග්‍රිය තිබ්බට 10 දෙනෙක්ට outcomes 10ක් දකින්නේ. මොකද එකම ඩිග්‍රියේදී ඔයාලට competency level එක වුණාට 10 දෙනා මේ යම් කිසි opportunity එකක් දකින විදිය, ඒ opportunity එකට ක්‍රියාත්මක වෙන විදිය, ඒ opportunity එක තවදුරටත් ඉස්සරහට create කරගෙන යන විදිය, build කරන විදිය සම්පූර්ණයෙන්ම වෙනස්. ඒතර අවිනිශ්චිතතාවයක් ඇතුළතදී ඔයාලා කොහොමද survive වෙන්නේ? fail වුණොත් නැවත නැගිටින්නේ කොහොමද? ඒ විතරක් නෙමෙයි සංකීර්ණ රැලි අපි කියනවා complex ripples කියලා. මේ දේවල් කොහොමද ඔයා දකින්නේ? හෝ ඔයාගේ දරුවා දකින්නේ කියන දේ මත තමයි
එයාලට තියෙන ඩිග්‍රී එක මොකක් වුණත් මේ තියෙන සමාජය ඇතුලේ මේ තියෙන ඉකොනොමි එක ඇතුලේ එයාලට සර්වයිව් වෙන්න පුළුවන්ද? එහෙම නැත්නම් එයාලට ගොඩාක් වටිනාකමක් නිර්මාණය කරන්න පුළුවන්ද කියන දේ තීරණය වෙන්නේ. ඉතින් ඩිග්‍රී එකකින් ඔයාගේ දැනුම කියන දේ මනිනවා. නමුත් ජීවිතය කියන දේ ඔයාට කොච්චර හොඳට අනුවර්තනය වෙන්න පුළුවන්ද කොච්චර හොඳට හැඩ ගැහෙන්න පුළුවන්ද කියන දේ තමයි හැම වෙලාවෙම ඉල්ලන්නේ. ඉතින් ඒ නිසා ඔයාලා කොච්චර සර්ටිෆිකේට් එකක් පස්සේ ගියත් ඔයාලා කොච්චර ඩිග්‍රී එකක් මාස්ටර් එකක් පස්සේ ගියත් ඒකත් එක්ක ඔයාගේ පෝර්ට්ෆෝලියෝ එක ඔයාගේ ස්කිල්ස් කියන දේ හදාගත්තේ නැත්නම් එතන ලොකු ගැප් එකක් තියෙනවා. මේ ගැප් එක සමහර විට ගොඩාක් එක්ස්පෙන්සිව් වෙන්න පුළුවන් මේ ආර්ථිකය ඇතුළේදී. ඉතින් දැම්මම ක්‍රියේටර් ඉකොනොමි කියලා දෙයක් ඇවිල්ලා තියෙන්නේ. ඉස්සරහට AI ඉකොනොමි, ට්‍රස්ට් ඉකොනොමි කියලා දෙයක් තමයි එන්නේ. ඉතින් මේකට ඔයාලා ලෑස්ති නැත්තම්, ඔබලාගේ දරුවා ලෑස්ති නැත්තම් මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ලංකාවේ මීට වඩා ලොකු ප්‍රශ්න මට පේන්නම තියෙනවා. ඉතින් ඒ නිසා මගේ Future by ITA කැම්පස් එක ඇතුලේ අපි එක්සෑම්ස් වලට සීමා වෙලා නැහැ, අසයින්මන්ට්ස් වලට සීමා වෙලා නැහැ. පෝර්ට්ෆෝලියෝ බේස්ඩ් කියන කැටගරි එක ඇතුලේ තමයි අපි ඇත්තටම කිව්වොත් මේ අධ්‍යාපන වැඩමුළු පෝර්ට්ෆෝලියෝ එකක් බිල්ඩ් කිරීම මත තමයි සියලුම අධ්‍යාපන කටයුතු මෙතනදී අපි දරුවන්ට ලබා දෙන්නේ. ඒගොල්ලන්ගේ පෝර්ට්ෆෝලියෝ එක බිල්ඩ් කිරීම තමයි ඒගොල්ලන්ට ලැබෙන එකම අසයින්මන්ට් එක. ඉතින් මේක ඇතුලේ යාලා කමියුනිකේට් කරන්නේ කොහොමද? ව්‍යවසායකත්වයේ සම්බන්ධයෙන් ඒගොල්ලන්ගේ දැනුම වර්ධනය කරගන්නේ කොහොමද? ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ගැන උගන්වනවා, කන්ටෙන්ට් ක්‍රියේෂන්, ඇටෙන්ෂන් මාස්ටරි, ඉස්සරහට එන ඩිජිටල් මනි සිස්ටම්ස් මොන වගේද මේ හැමදේම අපේ ද ලින්ඩි ඩිජිටල් entrepreneurship and AI economy කියන advanced diploma එක ඇතුලේ 12 months වලින් මේගොල්ලන්ට මාස්ටර් කරන්න පුළුවන්. ඉතින් මේක ප්‍රායෝගික cohort පාඨමාලාවක්. ඔබගේ දරුවා හෝ ඔබ මොන ඩිග්‍රී එකක් මොන pathway එක ඉගෙන ගත්තත් cross discipline කරන්න පුළුවන් ප්‍රායෝගික පාඨමාලාවක් විදියට මේක අපි හඳුන්වලා දීලා තියෙනවා. ඔයා කවුද කියන දේ සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න සහ වැඩි දියුණු කරන්න මේක ඔයාලට උදව් වෙනවා. ඉතින් තවදුරටත් ඔයා පැසිව් ග්‍රැජුවේට් කෙනෙක් වෙන්නේ නැහැ. මේ ප්‍රෝග්‍රෑම් එක කරාට පස්සේ ඔයාට ලෝකයේ ඇතුලේ ලංකාව ඇතුලේ කොච්චර දේවල් නිර්මාණය කරන්න පුළුවන්ද? නිර්මාණය කරොත් ඔබලාට යන්න පුළුවන් දුර කොච්චරක්ද කියලා දැනගන්න පුළුවන්. ඉතින් ප්‍රායෝගිකව ඔයගලන්ට මේ හැම දෙයක්ම ඉගෙන ගන්න පුළුවන් වගේම ITA initiatives ඇතුලේ කොච්චර දරුවෝ ප්‍රමාණයක් තමන්ගේ ට්‍රාන්ස්ෆෝමේෂන් එක කරගෙන තියනවාද කියලා ඔයාලට ආවොත් ඇස් දෙකටම බලා ගන්න පුළුවන්. ඉතින් අද මේ එපිසෝඩ් එක ඇතුලේ අපි කතා කරේ අධ්‍යාපන ශාස්ත්‍රයේ ඇතුලේ මම දකපු ලූප් හෝල්ස් ටිකක්. මොකද හේතුව ව්‍යවසායකයෝ වෙන්න හැමෝටම අවශ්‍යතාවයක් තියෙනවා. හැමෝම ව්‍යවසායකත්වයේ ඉගෙන ගන්න කැමැත්තක් දක්වනවා අද කාලේ වෙනකොට. හැබැයි මම මේ ළඟදී ඩොක්ටර් කිෂු ගෝමස් එක්ක කරපු පොඩ්කාස්ට් එකකදී මට හිතිච්ච දේ තමයි ඇත්තටම ලංකාවේ ගොඩක් අය මේක ගැන හරියට කතා කරන්නේ නැහැ. ඉතින් ඒකෙන් ඉන්ස්පයර් වෙලා කරපු පොඩ්කාස්ට් එපිසෝඩ් එකක් තමයි මේක. ඉතින් මේකෙදි මට කියන්න ඕනකම තිබුණේ අධ්‍යාපන ශාස්ත්‍රය ඇතුලේ කරන පොඩි වෙනස්කම් නිසා ලංකාවේ ඉස්සරහට බිහි වෙන්න ඉන්න සුපිරි ව්‍යවසායකයෝගේ සම්පූර්ණ ගමන් මාර්ගය මෙතනදී ඇරෙන්න පුළුවන්. ඉතින් ITA එක ඇතුලේ මගේ කැම්පස් එක ඇතුලේ ව්‍යවසායකත්ව පාඨමාලා 3ක් තියෙනවා. එකෙන් හොඳම සහ වැඩිම leverage එකක් ලබා දෙන පාඨමාලාව විදිහට මම දකින්නේ 12 months the digital Lindy digital entrepreneurship and AI economy කියන advanced diploma එක. මේක අවුරුද්දක් මාස 12ක් ඇතුළත ඔයාට ව්‍යවසායකත්වයේ ඇතුළේ තියෙන සියලුම පැතිකඩ communication ඉඳලා ව්‍යවසායකත්ව මූලිකාංගවල ඉඳලා ඔයාට attention mastery, content creation මේ හැම දෙයක්ම ඔයාට ප්‍රායෝගිකව අත්දැකීම් ලබන අතරේ මම අර ඉස්සෙල්ලා කෝගේ unstructured pressured environments ඇතුලේ ඉගෙන ගන්න පුළුවන්. මේ pressured environment කියන එක වැරදියට වටහා ගන්න එපා. ලොකු pressure එකක් දරන්න වෙනවා කියලා. ඒක නෙමෙයි මේ කියන්නේ environment එක ප්‍රශස්ත විදිහට තියාගත්තොත් එතන ප්‍රශ්නයක්. එහෙම නැතුව ඔයාට අවිනිශ්චිතතාවවලදීත් කොහොමද ඔයා ඉගෙන ගන්න දේ යූස් කරන්න කියලා මෙතනදී ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මේකේ එකම purpose එක passive graduate කෙනෙක් එළියට දාන එක නෙමෙයි. ඇත්තටම 2030ට ready වෙච්ච future human ඊළඟ මිනිසා කියන සංකල්පය ඇතුලේ තමයි අපි මේක ඉදිරිපත් කරන්නේ. මොකද හැමෝම අපි ඊලොන් මාස්ක් ගැන කතා කරනවා. ඊලොන් මාස්ක්ගේ reusable rockets ගැන කතා කරනවා. අඟහරු වලට යන්න හදනවා. අඟහරු වල ජීවයක් හොයනවා කියන එක විශ්වාස කරනවා. හැබැයි ලංකාවේ අපි කවුරුත් තාම ඒක කතා කරන්නවත් ready නැහැ. හේතුව මේ අධ්‍යාපනය තාම හරිම ගතානුගතිකයි. syllabuses ඔක්කොම හරිම outdated. ඉතින් ITA එකේ මේ syllabus එක ඉගෙන ගන්න දරුවෝ මාස 2-3ක් ඇතුළතම යාළගේ පෝර්ට්ෆෝලියෝ එක හරි ලස්සනට අප්ඩේට් කරගන්නවා. ඉතින් මගේ ඩිප්ලෝමා එක ඇතුලේ ඉන්නවා Gen Z first
entrepreneurial playbook එක මේ සෙප්තැම්බර් මාසේ book fair එකට එළියට දාන දරුවෝ ඒ විතරක් මේ founder guided journals එළියට දාන දරුවෝ ඒගොල්ලන්ගේ communication skills next level එකට අරන් ගිය දරුවෝ සහ complex problems already විසඳන දරුවෝ. ඉතින් ඕගොල්ලන්ට මේ හැම proof එකක්ම ඇතුළට ආවට පස්සේ ඇස් දෙකටම බලා ගන්න පුළුවන්. ඕගොල්ලන්ගේ life එකත් portfolio එකක් තුලින් build කරලා ඉස්සරහට ගෙනිහිල්ලා ඕගොල්ලන්ගේ ජීවිතය සම්පූර්ණයෙන් වෙනස් කරගන්න පුළුවන්. එහෙනම් අපි next episode එකේදී හම්බෙමු. Go check out www.ita.lk වගේ මේ WhatsApp number එකට message එකක් දාලා ඔයාලට හැම detail එකක්ම ඉල්ල ගන්න පුළුවන්. So මම ගිහලා එන්න.